තවත් වෙසක් මසක් අභිහස අපි ඉන්නේ. ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමගොඩ සමරන මේ උත්තුම් කාල සීමාව තුල අපේ ජීවිතවලට පිනක් දහමක් එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම මේ කාලය තුල අපි අතින් නොවිය යුතු වැරදි මොනවාද? අද අපි මේ ගැන කතා කරමු. කල යුතු පින්කම් the to-do list. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීම. වෙසක් පොහෝ දින අටසිල් සමාදන් වීම හෝ අවම වශයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. භාවනාව සඳහා දවසේ යම් කාලයක් වෙන් කිරීම මේ සියලු පූජාවන්ට වඩා උතුම් බව සඳහන් කරන්න. ආමිස පූජාවන් නිවසේ වැසක් පහන් සහ කූඩු දල්වා බුදු ගුණ සිහි කිරීම. පන්සලට ගොස මල් පහන් සුවන්ද දුම් පූජා කර බත් පිළිවෙත් කිරීම. පරාර්ථකාමී වැඩසටහන් සමාජ සත්කාර. අසරණ වූවන්ට ආහාර පාන හෝ අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම. සතුන් නිදහස් කිරීම හෝ සතුන්ට ආහාර ලබා දීම. ලේ දන් දීමේ කන්දවුරු වැනි පොදු පින්කම්වලට දායක වීම. නො කල යුතු දේ. The don'ts අනවශ්‍ය වියදම් සහ ප්‍රදර්ශනකාමී බව පිනක කිරීමට වඩා ලෝකයට පෙන්වීමට උත්සාහ නොකිරීම. පරිසර හානිය. වෙසක් කෝඩු හෝ සැරසිලි සඳහා පොලිතින් වැනි පරිසරයට හානිකර ද්‍රව්‍ය භාවිතයන් වැළකීම. පසුව ඒවා පරිසරයට බැහැර නොකිරීම. සීලයට බාධා කිරීම. පන්සල් භූමියේ හෝ දන්සල් අසල අධික ශබ්දයන් යුත් සින්දු දැමීමෙන් හෝ කෑකෝ ගැසීමෙන් වැළකීම. අන් අයගේ වත්පිළිවෙත්වලට බාධා නොකිරීම. මත්පැන් හා මත්ද්‍රව්‍ය උතුම් වූ වෙසක් සමය තුළ මත්පැන් පානයෙන් හෝ දුසිරිතවන් සම්පූර්ණයන්ම වැළකී සිටීම. වෙසක් කියන්නේ හුදෙක් උත්සවයක් විතරක් නෙවෙයි. එය අපේ ආධ්‍යාත්මික ගුණය වර්ධනය කරගන්න ලැබෙන වටිනා අවස්ථාවක්. ඉතින් මේ වෙසක් සමයේ ඔබ කරන පින්කම් නිවැරදිව අවබෝධයන් යුතුව කරන්න උත්සාහ කරන්න. ඔබ සැමට සාමය සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවෝ අතරේ බෙදාගන්න. තවත් මෙවැනි වීඩියෝවකින් හමුවෙමු. තෙරුවන් සරණයි.